හෙලෝ ට්‍රේඩර්ස් ගුඩ් ඉවිනිං. ඉතින් ට්‍රේඩර්ස් සතියකට පසුව මම නැවත වීඩියෝ එකක් අරගෙනවා මේ මාකට් කන්ඩිෂන්ස් ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක ප්‍රධාන වශයෙන් මේ ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක අවස්ථා කිහිපයකදී මෙන්න මේ කී පොයින්ට්ස් ඉන්ෆ්ලේෂන් ඩේටා එක සහ NFP රිපෝට්ස් මෙන්න මේ කතන්දර දෙකින් පස්සේ දැන් මාකට් එකේ පොඩ්ඩක් ඩේටා ඉම්පැක්ට් එක තුල වෙනස් වීමක් සිදු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අප්කමින් CPI ඩේටා එක ඉන්ෆ්ලේෂන් ඩේටා එක ෆෝකාස් කරගෙන මම පර්සනලි දකින ප්‍රයිස් ඇක්ෂන් අවුට්ලුක් එක ගැන තමයි මම දැන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ. රයිට්. ඉතින් මම ලාස්ට් වීඩියෝ එකේ කිව්වා මෙන්න මේ ගෝල්ඩ් මොමන්ටම් එක නැවත වතාවක් 3800 කියන ලෙවල්ස් උඩටම ඩ්‍රොප් වෙයි කියලා. නමුත් මම දැන් දකිනවා මෙන්න මේ ඇති වෙලා තියෙන ඉන්ෆ්ලේෂන් ඩේටා එක අප්කමින් ඉන්ෆ්ලේෂන් ඩේටා ෆෝකාස්ට් එකත් එක්ක සහ මෙන්න මේ NFP ඩේටා එකෙන් පසුව හොඳ බයිං ස්ට්‍රෙන්ත් එකක් මාකට් එකට ඉම්පැක්ට් වෙලා තියෙනවා මෙන්න මේ ලෙවල්ස් වලදී. ඒ වගේම තමයි ප්‍රයිස් ඇක්ෂන් කතන්දරේ මම පොඩ්ඩක් මෙන්න මේ ෆන්ඩමෙන්ටල් පැත්ත එක්ස්ප්ලেইন කරලාම ඔයාලට පැහැදිලි කරන්න. මොකද නැත්තම් මේක ඔයාලට මේ මික්ස් වෙන නිසා. ඔයාලට අපි පොඩ්ඩක් මේ ෆන්ඩමෙන්ටල් පැත්තට යමු. ඉතින් ලාස්ට් ඩේටා එක 4.2 වල තමයි ලාස්ට් ඩේටා print එක රිලීස් වුණේ ඉන්ෆ්ලේෂන් එක. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංද්‍රිය නැවත රීಓපන් කිරීම මත ඔයිල් ප්‍රයිස් එකට මොකද වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ ඔයිල් ප්‍රයිස් එක දිහා බලමු. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයිල් ප්‍රයිස් එක දිහා බලුවොත් මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංධිය නැවත ඕපන් කිරීම තුල ඔයිල් ප්‍රයිස් එක මෙන්න මේ යුදමේ තත්ත්වය පටන් ගත්තත් එක්කම ඇති වෙච්ච ඩිමාන්ඩ් වුණ ලෙවල්ස් වලටම මාකට් එක දැන් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයිල් ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල්ස් වලටම ඩ්‍රොප් වෙලා තියෙනවා. මේක මේ ඕල් ටයිම් හයි එක වුණ මෙන්න මේ යුදමේ තත්ත්වයත් එක්ක ඕල් ටයිම් හයි එක වුණ 118 කියන ලෙවල් එකේ ඉඳලම 68 දක්වාම ඕවර්ස් 40% වගේ ඩ්‍රොප් එකක් 40% වගේ ඩ්‍රොප් එකක් ඔයිල් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට හේතුව වුණේ මෙන්න මේ යුදමේ තත්ත්වය නැවතීමත් එක්කම මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංධිය නැවත රීಓපන් කිරීම මත ඔයිල් සප්ලයි එක නැවත ගමනාගමනය පහසු වීම සහ කලින් සිදුවන ආකාරයෙන්ම සිදුවෙන නිසා වගේම මෙන්න මේ හේතුන් මත නැවත වරක් ඔයිල් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණා. ඉතින් මෙන්න මේ ඔයිල් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවත් එක්කම මොකද වෙන්නේ? මම කලින් වීඩියෝස් වල එක්ස්ප්ලেইন කරා වගේ මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියස් පහ වෙනවා. ඉතින් මෙන්න මේ හේතුවෙන් තමයි මම දැන් එක්ස්පෙක්ට් කරන්නේ මෙන්න මේ කියපු ලෙවල්ස් වලදී ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙයි කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ මගේ ප්‍රීමියම් ගෲප් එක තුල මම අප්ඩේට් කිහිපයක්ම දාලා තියෙනවා. මෙන්න මේ ගෝල්ඩ් ෆැක්ට් එකට දාලා ගෝල්ඩ් ගත්තොත් මෙන්න මේකට දාලා දැනට පවතින මැක්‍රෝ ඉකොනොමික් අවුට්ලුක් එක තුල තවමත් ෆන්ඩමෙන්ටල් ස්කෝර් එක තියෙන බෙරිෂ්. මම කියන්නේ මෙන්න මේ ඉන්ෆ්ලේෂන් ඩේටා එක ෆෝකාස් කරලා මමයි. නමුත් මේ හේතුවෙන් මම එක්ස්ප්ලেইন කරත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ෆ්ලේෂන් නව්කාස්ටිං තුල වෙබ්සයිට් එක තුල දිහා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ජුලයි ඩේටා එක තුල ජුලයි ඩේටා එක ඩ්‍රොප් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේක දැන් 3.49 වලට ප්‍රයිස් වෙයි කියලා තමයි ඉන්ෆ්ලේෂන් නව්කාස්ටිං ෆෝකාස් කරන්නේ. ඉතින් පවතින ඩේටා එක දිහා බැලුවොත් 4.2 වල ඉඳලා 3.9 දක්වාම ඩේටා එක ඩ්‍රොප් වෙයි කියලා තමයි දැන් එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාර්තු මාසයේදී යුදමේ තත්ත්වය ඇති වුණත් 3.3 වල තිබ්බු 2.4 වල තිබ්බු ෆෙබ්‍රුවරි ජනවාරි වල තිබ්බු 2.4 වල 2026 වල පළවෙනි මාස දෙක තුල ඇති වෙච්ච මෙන්න මේ රේට් කට්ස් වලට සහයෝගී තත්ත්වයක් දැක්වුණු මෙන්න මේ ඩේටා ඉම්පැක්ට් එක තුලදී නැවත වතාවක් මෙන්න මේ යුදමේ තත්ත්වය වැඩිවීම නිසා මෙන්න මේ රේට් කට් අපිට දැන් රේට් කට්ස් වලට යන්න තරමට ඉන්ෆ්ලේෂන් ඩේටා මාකට් එක තුල ඇති වෙලා නැහැ. ඉතින් මෙන්න මේ හේතුවෙන් රේට්ස් හෝල්ඩ් කරලා තියෙනවා යම් කිසි කාල සීමාවක් තුලදී. නමුත් නැවත වරක් මෙන්න මේ ඔයිල් ඩ්‍රොප් එක තුල 3.9 කියන ලෙවල්ස් වලට මාකට් එකේ ඩේටා එක ඩ්‍රොප් වෙයි කියලා තමයි ඉන්ෆ්ලේෂන් නව්කාස්ටිං වලට දාලා ෆෝකාස් කරන්නේ. දැන් හිතනවාද මේ 3.9 වල ඩ්‍රොප් වුණ පළියට එකපාරම ගෝල්ඩ් බයි වෙයි කියලා? නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද ඉන්වෙස්ටර් මයින්ඩ් ෆෝකාස්ට් එක තියෙන්නේ මෙන්න මේ යුදමේ තත්ත්වය ඇති වෙන්න කලින් තිබුණු ඩේටා සහ ඇති වෙනවත් එක්කම පස්සේ ඇති වෙච්ච පළවෙනි මාස ඩේටා එක වගේම මෙන්න මේ ඉම්පැක්ට් එක අවසානයේ පවතින ඩේටා එකත් එක්ක. ඉතින් අපි මේක මේ ඩේටා එක රිලීස් වුණ මේ ෆන්ඩමෙන්ටල් කියන දේ ප්‍රැක්ටිකලි ඔයාලා යූස් කරලා බලන්න. මොකද යුදමේ තත්ත්වය ඇති වෙන්න කලින් 3.3 වල තිබ්බු ඩේටා එක 3.9 දක්වා යුදමේ තත්ත්වය අවසානයේදී ඩ්‍රොප් වුණා කියලා මාකට් එක නැවත බයි වෙන්නේ නැහැ. මොකද මේක මේ පවතින ඩේටා මේක ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් මට්ටමක මෙලා මේ 2% දක්වා ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් මට්ටමක පවත්වාගෙන ආපු ලස්සනට මෙලා මේ ඉන්ෆ්ලේෂන් ඩ්‍රොප් එක පවත්වාගෙන ආපු සාධක මත නැවත වරක් මේ ඉන්ෆ්ලේෂන් එක වැඩිවීම නිසා
මේ 3.3 කියන ඩේටා එකත් එක්ක කම්පැරිසන් කරොත් මම එක්ස්පෙක්ට් කරන්නේ නැහැ ගෝල්ඩ් දිගින් දිගටම බයි වෙයි කියලා. නමුත් යම් කිසි ප්‍රීමියම් ප්‍රයිස් එකකට දැන් බයි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි Fed Watch tool එකට දාලව රේට් කටින් සයිකල් එකේ ඇති වෙච්ච අඩුවීම මත සහ මෙන්න මේ රේට් හයික් ප්‍රයිස් වුණා මෙන්න මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් මත. නමුත් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ රේට් කට්ස් සන් රේට් හයික් කොහොමද ප්‍රයිස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් කිහිපෙ බලනවා නම් මෙන්න මේ සෙප්තැම්බර් මාසෙදී මෙලා රේට් හයික් කරන්න ලොකු percentage එකක් තිබ්බ. නමුත් දැන් ඒ percentage මට්ටම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 2029 ජුලයි මාසෙදී එන තිබ්බු data impact එක තුල ඔයාලා මෙන්න මේ forecast එක ගත්තත් දැන් ගොඩක්ම expect කරන්නේ rate hold කරයි කියලා. ඒ වගේම තමයි 21% එයාලා rate hike කරයි කියලා expect කරනවා. නමුත් මෙන්න මේ අවස්ථාව තිබ්බේ මම හිතන්නේ කලින් සීමාවදී මම හිතන්නේ 30 වගේ percentage එකක්. ඉතින් මෙන්න මේ oil drop එක market වලට කොහොමද දැන් impact වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ සරල explanation එක තුල දැන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. right. අපි දැන් මේ price action view එක දිහා බලමු. මේ price action view එක දිහා අපි බැලුවොත් දැන් මම දැන් එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ ගෝල්ඩ් වල යම් කිසි ප්‍රීමියම් යම් තාක් දුරකට මෙන්න මේ ප්‍රීමියම් මොමන්ටම් එක ආෆ්ටර් CPI data print එකෙන් පසුව මාකට් එකේ ප්‍රයිස් එකකට ටාගට් වෙයි කියලා මෙන්න මේ 4300 කියන 4260 කියන ලෙවල්ස් වලටම මාකට් එකේ ඩිමාන්ඩ් වෙයි CPI data එක රිලීස් වුණාත් එක්කම. ඉතින් next momentum එක අපිට තීරණය කරන්න upcoming macro economic facts අවශ්‍ය වෙනවා මෙන්න මේ මොමන්ටම් එක තීරණය කරන්න. නමුත් මම long term sentiment එක තුල තවමත් ඉන්නේ gold bearish. මොකද මෙන්න මේ කලින් මම මීට විනාඩි කලින් කීපයකට කලින් මම ඔයාලට explain කරා මෙන්න මේ inflation වෙනස් වීම මත දැනට focus කරන්නේ යුතුයමේ තත්ත්වයේ පවතින කලින් තිබුණු data එක සහ යුතුයමේ තත්ත්වයේ පැවතුනාට පසුව තියෙන data එක. ඉතින් ඔයාලා දැනගන්න පුළුවන් මේ 2.4 and 3.3 වල තිබු data එකට 3.9 වලට price වුණා කියලා market එක දැන් දිගින් දිගටම buy වෙන්නේ නැහැ. යම් තාක් දුරකට discount price එකට market එක buy වෙලා නැවත වරක් long term sentiment එක තුල gold නැවත drop එකකට එන්න පුළුවන්. ඉතින් next week එක තුල අපිට බලන්න තියෙන trade opportunities එක අපි පොඩ්ඩක් comparison කරලා බලුවොත් මම තවමත් මෙන්න මේ හැදෙන momentum වල activity momentum එකක් මම දකිනවා. ඉතින් price actions view එක තුලදී මේ last kingdom එක දිහා බැලුවොත් මේ breach level එක තුල මෙන්න මේ kingdom strength එක තුල සහ මෙන්න මේ momentum එක selling strength එක comparison කරලා බැලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ last kingdoms එහෙම නැත්නම් මේ last selling strength එක weak වෙලා තියෙන. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ curve වෙච්ච මෙන්න මේ reversal වෙච්චි point එක තුලදී ඇති වෙන buy strength එක තව දුරටත් strong වෙන මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ අවස්ථාව තුළ ඉඳලම මෙන්න මේ NFP data release අවස්ථාව තුළ ඉඳලම after NFP momentums activity momentum මෙන්න මේ buy strength එක market එකට active වෙන levels ගොඩක් strong. ඉතින් ඒ වගේම තමයි මේ next week එක තුලදී බොහෝ දුරට මෙන්න මේ 4220 කින් level එකටම buy වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ after impact එකේදී අපි බලමු මේ activity එක කොහොමද market එකට impact වෙන්නේ කියලා. මෙන්න මේ create කරන time frame වලට දාලා මෙන්න මේ create කරන kingdom එකේ strength එකත් එක්ක next momentum තීරණය වෙවි. ඒ වගේම තමයි යම් හේකින් මෙන්න මේතනදී create කරන kingdom එකෙන් පසුව market එකේ weak kingdom එකක් buying strength එකක් තියෙන weak kingdom එකක් create කරොත් CPI data print එකේන තුරු market එකේ correction drop එකකට එන්න පුළුවන්. මොකද CPI data එක අඩු වෙනවා කියලා කියන්නේ ඊට අඩු වෙන්න කලින් මෙන්න market එක correction drop එකකට ඇවිල්ලා තමයි නැවත premium price එකකට move වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට fundamental and price action view එක මම focus කරනවා. ඉතින් මම දැන් focus කරන්නේ market එක යම් කිසි දුරකට එහෙම නැත්නම් මේ pip 300ක හෝ 400ක momentum එකකට buy වෙලා මේක depend වෙන්නේ price action outlook එක මත සහ market opening එක මත. මම මේකයි මෙන්න මේ විදිහට explanation එකක් දෙන්නේ. මොකද මට මේ අවස්ථාව තුලදී කිසිම trade එකකට එන්න වෙන විදිහක් නැහැ. සහ මම trade එකක් බලන්නේ නැහැ. මොකද මට මෙතන මේ වෙලාවදී activity momentum එකක් විදිහට දකින්න තියෙන මෙන්න මේ last 1 hour kingdom එක. ඒ වගේම තමයි මේ activity momentum එක තුල මම තවමත් expect කරනවා මේ හැදුන discount එක ඇතිද මේ momentum එක create වෙන්නේ කියලා. ඉතින් මේ හැම දෙයකටම price action wise logical momentum එකක් තමයි මම මෙතනදී apply කරන්නේ. මොකද මේක අපිට theory එකක් විදිහට ගන්න බැරි නිසා. මොකද මේ explanations හේතු කිහිපයක් මගේ free group එකේ මම post කරලා තියෙනවා. ඉතින් ඒවට ඔයාලට join වුණොත් ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ activity momentum එක strong වීම නිසා මේ discount price එක ලැබෙන discount price ඔයාලා බලා ගන්න ඕනේ මේ gold එක
ඇක්ටිවිටි මොමන්ටම් එකේ ස්ට්‍රෙන්ත් එක මත බලන්න මේ ඇක්ටිවිටි මොමන්ටම් ස්ට්‍රෙන්ත් එක මත ගෝල් කොයි වගේ දුරකට ඩිස්කවුන්ට් කරලා දෙන්නේ කියලා. ඇක්ටිවිටි මොමන්ටම් එකේ ස්ට්‍රෙන්ත් එක මත එහෙම නැත්නම් මේ වන් හම කින්ඩම් එකේ ඇක්ටිවිටි එක මත කොයි වගේ මොමන්ටම් එකකටද මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ එක්සැම්පල් මෙන්න මේ මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක බයි මොමන්ටම් එක මෙතනදී බයි කරන බයගේ පාර්ෂල් ප්‍රොෆිට්ස් මෙයාලා මෙන්න මේ වගේ ලෙවල් චේන්ජ් කරාට පස්සේ මෙයාලා එක්ස්පෙක්ට් කරන ඩිස්කවුන්ට් ලෙවල් වලට මාකට් ප්‍රයිස් වුණාට පස්සේ නැවත ලාර්ජ් ප්ලේයර් මාකට් වලට එන්ටර් වෙනවා. ඉතින් මෙන්න මේ ලෙවල්ස් වලදී අපිත් එන්ටර් වෙන්න ඕනේ මෙන්න මේ ලාර්ජ් ප්ලේයර්ගේ පොසිෂන්ස් එක. ඉතින් ඔයාලා බලා ගන්නකොට මේ ලොජිකල් රීඩ් මත මාකට් එක ප්‍රයිස් ඇක්ෂන් එක ලොජිකලි රීඩ් කරොත් අපිට මෙන්න මේ එන්ට්‍රීස් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම දැන් එක්ස්පෙක්ට් කරන්නේ මෙන්න මේ පවතින ලෙවල් එක තුලදී බයර් නැවත ස්ට්‍රෝං බ්‍රේක්අවුට් එකක් දුන්නොත් මෙන්න මේ ලෙවල් තුලදී නැවත මෙන්න මේ ලෙවල් එකට මාකට් එක බයි වෙයි කියලා. ඉතින් ඊට පස්සෙ ඇතිවන ඇක්ටිවිටි කින්ඩම් වීක් වුණොත් නැවත මාකට් එකේ ඩිස්කවුන්ට් ලෙවල් එකක් තුලදී CPI data එකෙන් පසුව මාකට් එක නැවත බයි වෙයි මෙන්න මේ ලෙවල්ස් වලට. මේක තමයි මගේ next week forecast එක. බලමු මාකට් එකේ කොහොමද ඕපනින් වෙන්නේ කියලා සහ ඇක්ටිවිටි කින්ඩම් ඇක්ටිවේට් වෙන්නේ කියලා. ඉතින් එන්න ඒ ඇති වෙන සාධක මත මම නැවත next week එක තුලදී trade forecast කරනවා. ඉතින් fundamental changes explain කරා. ඒ වගේම තමයි price action changes මම දැන් explain කරා. එහෙනම් traders මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් traders අදට මෙච්චරයි. cheers.